මෑණියන්ට උන්වන්නේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා එතුමියට මේ වගේ උදාාරතර පින්කමක් කරලා එතුමියට පරලොවින් පින් අනුමෝදන් කරන්න තමයි මේ උදාාරතර පින්කම පෝදානම් කරගත්තේ. දයාබර මෞතුමිය ජීවත් වෙච්ච කාලය තුලදී මේ පින්නතුන්ට අදාසිමි අකාසිමි අපිට මේ දේවල් දුන්නා. අපිට මේ දේවල් කළා. ඒ නිසා එතුමිය මේ දයාබර පුතණුවන් දසමාසිකට ආසන්න කාලයක් කුසේ දරාගෙන ඉඳලා මෙලොවට බිහි කරන ගුණ නුගුණින් යුක්ත වෙච්ච දයාබර දරුවෙක් හැටියට මේ පවුලට සම්බන්ධ වෙන ඒ වගේම කාගේ සිත් දිනාගෙන මේ පවුලක් ගොඩනගමින් ඒ වගේම විශාල මෙහෙවරක් සිදු කරමින් එතුමා කටයුතු කරනවා. ඒ නිසා එතුමාගේ දයාබර මෑණියන් වහන්සේ සිහිපත් කරමින් මේ අවස්ථාවේදී නෝනා චන්ද්‍රා නෝනා මහත්මිය ආදී කොට ඇති ඒ වගේම මේ අබේ වික්‍රම දයාබර මෑණියන් වහන්සේ මූලික ස්ථානයේ තබාගෙන මේ උදාාරතර පින්කම බොහොම සුළු පිරිසක් එකතු වෙලා අවද දවසේ සිද්ධ කරන්න යෙදුනේ. නමුත් සුළු පිරිසක් එකතු වුණායි කියලා කිසිම අඩුපාඩුවක් නැත්තේ නෑ. ආන්දෘශ්‍යයක් නමකට දානය සකස් කරන්න වගේ තාම විශාල උදරක් කීදම් කරලා ගෞතම මහා සංඝරත්නයට කැපසාරුත් වෙන විදිහට විශාල ධනස්කන්ධයක් පිළිපැදවන කරලා දානි පිළිවෙල කරලා මැඤ්ඤන සදන ඒ වගේම මේ අවශ්‍ය කරන අවුල්පත් කැවිලි බේඩි ආදී සෑම දෙයක්ම විශාල වශයෙන් සූදානම් කරන මේ පින්නතුන් මේක අමතරව මේ අටවිලිකර සාහිත්‍ය ප්‍රණීත විචා දානය පූජා කිරීම අවශේෂ පරිස්කාර සහිතව සිදු කරන්න යෙදුණා. අභාවයට වාත්‍යෙච්ච දයාබර සෙනවිරත්න මෑණියන්ට එන්න කියලා අපිට දැන් ආහාර පාන දෙන්න බෑ. වස්ත්‍රාභරණාදී දෙන්න බෑ. අපෝපකාර කරන්න බෑ. ඒ වගේම දින පොතක් දින නැවත වතාවක් උත්පාද ලබන ලෝකෙ ගිහිල්ලා හොඳ ජීවිතයක් පවත්වාගෙන යන්නේ කියලා ආරාධනයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා තමයි යටින් අතකට යමක් දෙන්න බෑ තුමියට දෙන්න පුළුවන්කම තියෙන හිතින් හිතකට විතරයි. ඒ නිසා හිතින් හිතකට දීමක් හැටියට මේ අවස්ථාවේදී ලෞත්‍රාමා මෑණී බුදුපියාණන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ සාධික ධාතුන් වහන්සේලා දැන්පත් ධාතු චෛත්‍ය අභේදුත වැඩම කරගෙන ඇවිදිලා පිළිවෙල කරගත් දානවත් අග්‍රභාගයේ ජීවමාන ලෞත්‍රා බුදුසම්බරන්ට අපි මේ පූජා පවත්වන්නේ කියන ආකල්පය ඇති කරගෙන බුද්ධ පූජා පැවැත්වුවා. අවශේෂ භාගයේ මම් වික්කම් විකුසංගස දේම කියන වාක්‍යයෙන් පවරල පූජා කරන්න යෙදුණා. මේ සම්බුද්ධ ශාසනය ආරම්භ වුණේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. උන්වහන්සේගේ ඉඳලා මේ සම්බුද්ධ ශාසනය මෙච්චරයි වැඩ හිටියේ කියලා